අයිබෝවන් මගේ යාළුවෝ සිළුම දෙනාට. ඉතින් ඔන්න අද ඔයාලා එකතු වෙලා ඉන්නේ කැමෝ ඔටෝ රිවිව් එකකින් ගෙන අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලට පේනවා ඇති. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වේගා ඉනෝවේෂන්ස් ආයතනය මගින් මේ වෙද්දී මාකට් එකට රිලීස් කරලා තියෙන ඉලෙක්ට්‍රාටෙක් ETX විදුලි රථය සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් මුලින්ම බලමු මේ වාහනේ ෆ්‍රන්ට් ඩිසයින් එක ගැන. මුලින් ඉස්සරහින් බලුවාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඩේ ටයිම් රනින් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. මේ පැත්තේ ඉඳන් සම්පූර්ණයෙන්ම මෙන්න මේ පැත්තට වෙනකම්ම ඩේ ටයිම් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඉදිරිපස මෙන්න මේ වගේ ප්‍රොජෙක්ටර් LED හෙඩ් ලැම්ප්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඒ වගේම එතනින් පල්ලෙහා මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. ඒ සිග්නල් ලයිට් එකම මෙන්න මෙතනිනුත් බලා ගන්න පුළුවන් සයිඩ් එකෙන් මෙන්න මේ වගේ. ඒ වගේම මෙන්න මේ ක්‍රියරතේ මෙන්න මේ පැත්තට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ හැඩය. මේ ස්පෙෂල් හැඩය ඔයාලට පේනවා මේ අනාකූල හැඩය. වැදගත් වෙනවා අපිට මේ ත්‍රී වීල් එක ඉදිරියට යද්දී ඉදිරියෙන් එන වායු ධාරා කපාගෙන පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට හොඳ එරෝඩයිනමික් එකක් ලබා ගන්න මේ හැඩය අපිට මේ අනාකූල හැඩය අපිට වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉදිරිපස ගත්තාම සම්පූර්ණයෙන් අපිට රෝදියත් එක්ක මෙන්න මේ වගේ ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. හොඳ බැලන්ස් එකක්, හොඳ ඩිසයින් එකක් මෙන්න මේ කොටසේ බලා ගන්න පුළුවන්. ඔයාලට අනිත් වෙළඳ පොලේ තියෙන අනිත් ත්‍රී රෝද රථ වලට වඩා හොඳ ඩිසයින් එකක් මේකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක IF අවෝඩ් එක දිනාගත්ත හොඳම ඩිසයින් එකක් තියෙන ETX රථයක් කියලා කියන්න පුළුවන්. ත්‍රී රෝද රථයක් නෙමෙයි ETX රථයක් කියලා තමයි මේ වාහනේ හඳුන්වන්නේ වෙළඳ පොලට. ඉතින් මේක වැදගත් වෙනවා කාර් එක වගේ ඔයාලා දැකලා ඇති බොනට් එකක් තියෙනවා. ඉතින් මේකේ අපේ ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙනවා. මේක ක්‍රම්පල් සෝන් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි ආයතනය සඳහන් කළේ. මේ වාහනේට හොඳ බොඩි එකක් ඒ වගේම චැසි එකක් බලා ගන්න පුළුවන්. වෙළඳ පොලේ තියෙන අනිත් වාහන වලට වඩා හොඳ චැසි එකක් තියෙනවා. ඉතින් ඒක සේෆ්ටියට අපිට ගොඩක් වැදගත් වෙනවා කියලා මේත් එක්කම අපිට සඳහන් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම ෆ්‍රන්ට් වින් ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ හොඳ පුළුල් වින් ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක වැදගත් වෙනවා අපිට පාර හොඳින් දැක ගැනීම සඳහා. ඉතින් ඒක ගොඩක් අනතුරු අඩු කරගන්න වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම කායක වගේ මෙන්න මේ වගේ හොඳ වයිපර් එකක් බලා ගන්න පුළුවන්. සම්පූර්ණ වින් ස්ක්‍රීන් එකම මේ විදිහට අපිට පයිප් කරන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම ඉලෙක්ට්‍රාටෙක් බ්‍රෑන්ඩ් නේම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන හරිම ලස්සනට එම්බ්ලම් එකක් විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට. ඒ වගේම මේ පැත්තට ආවට පස්සේ මේ වාහනේ සයිඩ් මිරර් එක එහෙම නැත්නම් සයිඩ් කණ්ණාඩිය, පැති කණ්ණාඩිය මෙන්න මේ විදිහට ලස්සන ඩිසයින් එකක් එක්ක ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ පැත්තට ආවට පස්සේ සයිඩ් එකේ මෙන්න මේ වගේ අපිට පහසුවෙන් නගින්න පුළුවන් විදිහට හොඳ ස්පේස් එකක් තියෙන විදිහට සහ ඉඩ ඇති විදිහට නිර්මාණය කරලා තියෙන මෙන්න මේ වගේ V shape එකක් එන විදිහට ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පිටිපස්ස අසුන ගැන කතා කරද්දී පිටිපස්ස අසුනට ගොඩ වෙන තැන මේ පැත්තෙන් ඒ කියන්නේ ඔයාගේ දකුණු අත පැත්තෙන් මෙන්න මේ වගේ ඩෝ එකක් බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් වලින්. ඒ වගේම මේකේ තියෙන ක්වොලිටි එක ගොඩක් වැඩි ක්වොලිටි එකක් තියෙනවා. සාමාන්‍ය වෙළඳ පොලේ අපි දකින අනිත් වාහන වලට වඩා අනිත් ත්‍රිරෝද වලට වඩා හොඳ ක්වොලිටි එකක් එක්ක නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ විදිහට බීඩින් එහෙම දාලා ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. අපි ඇතුළ ගැන ඉස්සරහට කතා කරමු. එතකන් අපි මේ විදිහට අපි මේ ගැන කතා කරගෙන යන්. ඒ වගේම සයිඩ් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ග්ලාස් එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි සංසන්දනය කරන්න ඕන. අපි ගන්න මුදලට හොඳ සාධාරණයක් කරලා තියෙනවා මේ වාහනය. මොකද සල්ලි දීලා ගනිද්දි ගන්න මුදලට වටින වාහනයක් වෙන්න ඕන. අපි ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේකේ අපි ගෙවන මුදලට සාධාරණයක් කරලා තියෙනවා. මේකේ තියෙන ඩියුරබිලිටි එක, ඒ වගේම ප්‍රීමියම් ලුක් එක, ඒ වගේම මේකට යොදාගෙන තියෙන පාර්ට්ස් වල ක්වොලිටි ඇත්තම ගොඩක් උසස් තත්ත්වයේ තියෙනවා කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒ වගේම යාළුවනේ පිටිපස්සේ ඩිසයින් එක ගැන කතා කරද්දී අපිට මෙන්න මේ වගේ උඩින් පිටරතේ උඩින් මෙන්න මේ වගේ බ්‍රේක් ලයිට් බාර් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒක ලස්සනට ඩිසයින් කරලා තියෙනවා බාර් එකක් විදිහට LED වලින් ඇවිල්ලා තියෙන්නේ. එතනින් සිග්නල් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒකත් LED වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ බ්‍රේක් ලයිට් එකට බෑග්ග්‍රවුන්ඩ් එකට බ්ලැක් කලර් එක යූස් කරලා තියෙනවා. ඒකයි මේ රෙඩ් කලර් එකයි ගොඩක් හොඳට මැච් වෙලා සහ දුරට ගොඩක් හොඳට පේන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. දිග බාර් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් අපේ පිටිපස්සේ යන වාහනයට හොඳින් බ්‍රේක් කරද්දී බලා ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා මේකෙන්. ඉතින් ඒක ගොඩක් වැදගත් ආරක්ෂාව සම්බන්ධයෙන් පිටිපස්සෙන් බ්‍රේක් ලයිට් එක ගොඩක් වැදගත් වෙන නිසා. ඊළඟට වීදුරුවක් එහෙම නැත්නම් ග්ලාස් එකක් අපිට බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන් පිටිපස්ස රිවර්ස් කරද්දී අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ග්ලාස් එකෙන් අපිට පිටිපස්ස හොඳට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් යාළුවනේ අපි ETX එකේ පිටිපස්ස ඩෝ එක ඕපන් කරලා බලමු මොන වගේද ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. හරි. එහෙනම් මෙන්න මේ වගේ අපි අතුර දාලා මේ විදිහට කරගුවට පස්සේ මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ මේ හැන්ඩල් එකෙන් ඔයාලට මෙන්න මේ විදිහට ඕපන් කරන්න තියෙනවා. මේක ඔටෝ ඕපන් වෙනවා මේ විදිහට. රයිට්. හරි. ඊට පස්සේ
ඇතුළට එන්න. අපි ඇතුළ බලමු මොන වගේද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ හුක් දෙකක් මේකෙන් එහෙම අදින්න තියෙන්නේ. ඇද්දලා පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන මෙතන මෙහෙම වාඩි වෙලා පොඩි බ්‍රේක් එකක් ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක සවි ශක්තියක් තියෙනවා. හොඳ ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට අපිට මේ සීට් එක මේ විදිහට පුෂ් එකක් දුන්නාම මේ විදිහට තල්ලු කරලා පාලට ෆෝල්ඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට. එතකොට මෙන්න මේ වගේ ලීටර් 1400ක තරම් විශාල ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ලගේජ් ස්පේස් එකක්. ඉතින් මේක ගොඩක් වෙලාවට අපිට භාණ්ඩ ප්‍රවාහනය කරන්න ගොඩක් වැදගත් වෙනවා. මොකද වෙළඳ පොලේ අනිත් රිටවල තුළ මේ තරම් ස්පේස් එකක් බලාගෙන නැහැ. අනිවාර්යෙන් ඉතින් ඕගොල්ලෝ ඒක පිළිගන්නවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා අපිට ඔයාලගේ එදිනදා බිස්නස් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් කියලා තේරෙනවා ඇති. ඒ වගේම කියන්න ඕන මේකේ මැටි මේ බෙඩ් එකේ ඔයාලට පේනවා ඇති ගොඩක් ක්වොලිටි ප්ලාස්ටික් එහෙම නැත්නම් ෆයිබර් මැටීරියල්ස් භාවිතා කරලා තියෙනවා. කා එකක වගේ ප්‍රීමියම් ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ප්‍රීමියම් පාර්ට්ස් තමයි ප්‍රීමියම් කම්පොනන්ට්ස් තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් ඒක නම් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. ඉතින් මේකේ තියෙන වැලියු එක වැඩි වෙන්න ඒක අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඉතින් ඔයාලට ගෙවන මිලට සාධාරණ විදිහට ඒ වගේම උපරිම හොඳ ක්වොලිටි මැටීරියල්ස් යූස් කරලා නිර්මාණය කරලා තියෙනවා කියලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. හරි අපි යමු මේ පැත්තෙන් කොහොමද මේ view එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේ වගේ ලස්සනට බලා ගන්න පුළුවන්. හරි ඒත් එක්කම ෆ්‍රන්ට් ඩ්‍රයිවර්ට මෙන්න මේ වගේ සීට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒ වගේම හොඳ ලෙග් රූම් එකක් ඩ්‍රයිවර්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ අපි මේ වාහනයට ගොඩ වෙලා බලමු ෆ්‍රන්ට් එකේ ඩෑෂ්බෝඩ් එක මොන වගේද, ඉන්ටීරියර් එක මොන වගේද සහ හැන්ඩල් එක මොන වගේද කියලා අපි බලමු. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා අපි ගොඩ වෙලා බලමු කොහොමද මේකේ ඉන්ටීරියර් ඩිසයින් එක කියලා. හොඳ ස්පේස් එකක් හැන්ඩල් එක ඇල්ලුවට පස්සේ ඔයාලට හොඳ ඩ්‍රයිව් කරන්න හොඳ ස්පේස් එකක් දීලා තියෙනවා. කකුල් නමාගෙන බොහොම අමාරුවෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳට ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ඩ්‍රයිව් කරන්න හොඳට පහසුවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම හොඳට වින් ස්ක්‍රීන් එක ඉස්සරහා අපිට බලාගෙන ඩ්‍රයිව් කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට පැඩල් උනත් බ්‍රේක් පැඩල් උනත් හරියට පහසුවෙන් අපිට යූස් කරන්න පුළුවන්. කම්ෆර්ටබල් විදිහට නිර්මාණය කළා තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. හරි ඔන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රාටෙක් ලෝගෝ එකත් එක්ක ඩිස්ප්ලේ එක ඔන් වෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න විදිහට තමයි ඩිස්ප්ලේ එක ඔන් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති මේ වාහනේ ගමන් කරන වේගය පෙන්වනවා. දැනට මේ වාහනේ සිග්නල් ලයිට් දාලා තියෙන ඔන් කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට සිග්නල් ලයිට් ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රේක් එක පාගලා මෙන්න මෙතන තියෙන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ තමයි මේ වාහනේ ඔන් වෙන්නේ. ඔන් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන moods බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔන් කරාට පස්සේ බටන් එක ප්‍රෙස් කරලා ඔන් කරාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති normal mood එකේ දැන් තියෙන්නේ. මෙතනින් moods මාරු කරගන්න පුළුවන්. ආයෙසරයක් බටන් එක ඔන් කරාට පස්සේ ප්‍රෙස් කරාට පස්සේ මේ වගේ eco mood එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ normal ඒ වගේම ස්පෝර්ට් මූඩ් එක බලා ගන්නත් පුළුවන්. මේක ඉතින් මේ විදිහට moods තුනක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා ස්පෝර්ට් මූඩ් එකේ දැම්මට පස්සේ මේක ගොඩක් හොඳට පිකප් වෙනවා කියලා කියන්න ඕන. ඒ වගේම ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මෙතන එක කියලා වැටලා තියෙනවා. මෙතනින් වෙන්නේ මෙතන තියෙනවා රීජනරේටිව් මේ වාහනේ තියෙනවා රීජනරේටිව් බ්‍රේක් කියන සිස්ටම් එක. ඉතින් ඒක ඔයාලට මූඩ් මාරු කරගන්න පුළුවන්. මේ වාහනේ ඔයාලට පේනවා මෙන්න මෙතන බටන්ස් 4ක් තියෙනවා. බටන් 5ක් තියෙනවා. මේ බටන් එකේ මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන් ඉඳියාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මූඩ් එක මාරු වුණා. දැන් දෙක තියෙන්නේ. ඊට පස්සේ තව පාරක් එමුවට පස්සේ මේ විදිහට මූඩ් එක තුනට මාරු වුණා. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයා මේ වාහනේ වේගෙන් යද්දි කඳු සහ පල්ලම් තියෙන ප්‍රදේශයක නම් ඔයා ඉන්නේ. ඔයාට මේ රීජනරේටිව් බ්‍රේක් කියන සිස්ටම් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද වාහනේ charge එක ආරක්ෂා කරගන්න. ඉතින් මේකේ 1 2 3 ආදී වශයෙන් තියෙන්නේ. මේකේ 1 සිට 3 දක්වා වැඩි වෙද්දි පිළිවෙලින් රීජනරේටිව් බ්‍රේක් එක ක්‍රියාත්මක වන දුර එහෙම නැත්නම් පළවෙනි මූඩ් එකේදී වෙන්නේ රීජනරේටිව් බ්‍රේක් එක ක්‍රියාත්මක වෙන දුර වැඩි වෙන එක 3ට එද්දී ඒ දුර ගොඩක් දුරට අඩු වෙනවා. ඒ කියන්නේ වාට ළඟ නවත්වා ගැනීමේ හැකියාව තියෙනවා බ්‍රේක් පෑගීමෙන් එහෙම නැත්නම් බ්‍රේක් ඇප්ලයි කිරීමෙන් තොරව.
ඉතින් මේ රීජනරේටිව් බ්‍රේක් කියන සිස්ටම් එක වාට අනවශ්‍යයි කියලා හිතනවා නම් වා තනිතලාවක නම් මේ වාහනේ පදින්නේ වාට පේනදී මේ හැන්ඩල් එකේ මෙන්න මෙතන තියෙනවා රතු පාට බටන් එකක්. මේ රතු පාට බටන් එකේ මෙහෙම පල්ලහැට දැම්මොත් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේ බටන් එක පල්ලහැට මෙහෙම දැම්මොත් කට් ඔෆ් කරොත් මේ රීජනරේටිව් බ්‍රේක් කියන සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකට වාට අනිවාර්යෙන් බ්‍රේක් ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත මත ඔයාගේ රුචිකත්වය මත වා යන ස්ථානය අනුව පොසිෂන් එක අනුව සහ යන තැන අනුව කඳුද සහ පල්ලන්ද තනිතලාවකද යන්නේ කියන එක මත වාට මේක ඔන් ඔෆ් කරගැනීමේ හැකියාව තියෙනවා යාළුවනේ. ඊළඟට තව මෙතන තියෙන බටන් සෙට් එකක්. ඉතින් ඒකෙන් උඩ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ වාට ට්‍රිප්ස් මූඩ් බලා ගන්න පුළුවන්. මේ විදිහට ට්‍රිප් මූඩ්ස් මේ වගේ බලා ගන්න පුළුවන්. ඒකෙන් මාරු වෙන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයිවර් යුනිට් එක තියෙනවා. ඩ්‍රයිවර් යුනිට් එකේ වාට RPM එක, ඒ වගේම වාහනේ ටෝක් එක, ඒ වගේම පවර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දී මෝටර් එකේ තියෙන ටෙම්පරේචර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෝටර් කන්ට්‍රෝලර් එකේ උෂ්ණත්වය බලා ගන්නත් පුළුවන්. ඒ වගේම පහලින් තියෙන බැටරි එකේ ඩීටේල්ස් ටික. ඉතින් ඒකේ DC කරන්ට් එක කොච්චරක්ද ඇම්පියර්. ඒ වගේම SOC කොච්චර ප්‍රතිශතයක් තියෙනවද සහ පැක් වෝල්ටේජ් එක කොච්චරද කියලා මේකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙලාව බලා ගන්න පුළුවන් සහ බැටරි පර්සන්ටේජ් එක මෙතනින් මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ෆුල් විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සිස්ටම් එක ඉලෙක්ට්‍රාටෙක් ETX ෆ්‍රීවිල් එකේ කස්ටම් OS එකක් තමයි නිර්මාණය කස්ටම් OS එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නැතුව Android සිස්ටම් එකක් නෙමෙයි මේකේ බලා ගන්න වෙන්නේ. ඉතින් මේකේ UI එක ඒ වගේම ඩීටේල්ස් ඉන් ඩීටේල්ස් හැම දෙයක්ම දීලා තියෙනවා අපිට කස්ටමර්ට අවශ්‍ය එහෙම නැත්නම් ඩ්‍රයිවර්ට අවශ්‍ය සියලුම විස්තර මේ ස්පෙකෙන් අපිට බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ වගේ ගොඩක් ඇට්‍රැක්ටිව් හැන්ඩල් එකක් බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් මේකෙත් හොඳ හાર્ඩ් ප්ලාස්ටික් එකක් මේ විදිහට යූස් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිසයින් එක ගොඩක්ම හුරු බුහුටි ඩිසයින් එකක් කියලා කියනෝනේ. වාගේ සිත් ඇද බැඳ ගන්න විදිහට නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නත් ඕන. ඊට අමතරව පහලින් ගත්ත හાર્ඩ් ලයිට් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව තව බටන්ස් දෙකක් තියෙනවා. ඉතින් අවශ්‍ය නම් ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ස්පේස් එකක් දීලා තියෙනවා. ඔයාලට මල්ටිමීඩියා ඩිස්ප්ලේ එකක් එහෙම ඇටච් කරගැනීමේ හැකියාව තියෙනවා. කැමති නම් මෙතන ඔයාලට දීලා තියෙනවා පොඩි කම්පාර්ට් බොක්ස් එකක්. පොඩි බොක්ස් එකක් දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මොන හරි බඩු ලියකිවිලි වගේ දේවල් අවශ්‍ය ලියකිවිලි වගේ දේවල් ඩොකියුමන්ට්ස් වගේ දේවල් මෙතනට ගෙන යීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ ඉදිරිපස ගත්තාම මෙන්න මේ වගේ කායකක වගේ හොඳ ඒ වගේම ප්‍රීමියම් ඒ වගේම හොඳ ක්වොලිටි මැටීරියල් වල නිර්මාණය කරපු ඩෑෂ්බෝඩ් එකක් ඒ වගේම ඉදිරිපස බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ හැම එකක්ම ඒ කොටසක්ම හැම පාර්ට් එකක් මෙන්න මේ විදිහට ඇන යොදලා තම සවිශක්තිමත්ව සහ දැකුම් කළු විදිහට ඇෂ් කලර් එකකින් නිර්මාණය කරලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ ෆ්ලෝ බෝඩ් එක බිම මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක ඔයාලට මේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ හෑන්ඩ් බ්‍රේක් එක වාහනේ නවත්තද්දි ඒ වගේම පල්ලහැට දැම්මොත් මේ හෑන්ඩ් බ්‍රේක් මේ විදිහට පල්ලහැට දාගන්න පුළුවන් වාහනේ යද්දි වාහනේ. ඒ වගේම මෙතන පොඩි හුක් කීපයක් දීලා තියෙනවා. ඔයාලට මේ ටෙන්ට් එක වහින වෙලාවදී ටෙන්ට් එක මෙතෙන්ට මේ විදිහට දාගන්න අපිට පුළුවන්. මේ විදිහට මේක පහලට දාගන්න සාමාන්‍ය විදිහටම වහින වෙලාවකදී මෙන්න මේ වගේ අපිට ඕල්රෙඩිම හම්බෙලා තියෙනවා මෙන්න මේ වගේ හුක් එකක්. ඉතින් මේක මෙහෙම දාලා කරව ගන්න තියෙන්නේ. ඒකට පහසුවෙන්ම වහින වෙලාවකදී මේ විදිහට වැස්සෙන් ආරක්ෂා වෙන්න මෙන්න මේ විදිහට ඔයාලට මේ වගේ කව එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේක පහසුවෙන්ම ඔයාලට ගලවන්න සහ සවි කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒකේ අපි සාමාන්‍යයෙන් ටෙන්ට් එකක් සාමාන්‍ය 3 wheels වලදී ටෙන්ට් එක අපිට පේන්නේ නැහැ විනිවිද. දැන් මේකේ විනිවිද පාර පේන විදිහට සයිඩ් කණ්ණාඩියේ පේන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක අපිට ගොඩක් ආරක්ෂාවට වැදගත් වෙනවා. මොකද අපි ඩ්‍රයිව් කරද්දී පිටිපස්සෙන් එන වාහනේ නැත්නම් මේ පැත්තෙන් අපි ඉස්සර කරන් හෝ මේ පැත්තෙන් අපේ වම් අත පැත්තෙන් හෝ දකුණු අත පැත්තෙන් අපි ඕවර්ටේක් කරන්න එන වාහනේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපිට හොඳට පැහැදිලිව බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විනිවිද මෙතන ට්‍රාන්ස්පරන්ට් මේ කව එකක් දාලා තියෙන එකෙන් ඒක ගොඩක් වැදගත්. වාහනේ ඩ්‍රයිව් කරගෙන ඉදිරියට යද්දී අපිට සයිඩ් මිරර් එක හොඳින් බලා ගන්න ඕන නිසා. ඉතින් වාහනේ මෙන්න මේ වගේ අපිට හරි වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ
අපේ හෙඩ් එකයි ඒ වගේම වහලයි අතර මේ වගේ පරතරයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්පේස් එකක් බලා ගන්න පුළුවන් වාහනේ. ඉතින් මම වාඩි වුණාට පස්සේ මගේ කකුල සහ ඉදිරිපස මේ ඩෑෂ්බෝඩ් එක අතර පරතරේ මෙන්න මේ වගේ පරතරයක් තියෙනවා. හොඳ පරතරයක් තියෙනවා. පහසුවෙන් කකුල් දෙක උනත් තියාගෙන යන්න පුළුවන් වාහනයක් කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. හරි. ඒ වගේම යාළුවනේ මේ වාහනය පාක් මූඩ් එකේ තියෙද්දි අපිට මෙන්න මේ වගේ ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලයිට් එක උඩ මෙහෙම ටච් එකක් දුන්නාම මේ විදිහට ඔන් වෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ආපහු ටච් එකක් දුන්නාම මේ විදිහට ඕෆ් කරගන්න සහ ඔන් කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා කියන්න ඕන. ඒ වගේම මෙතන වහලේ වාට ඕන බෆල් එකක් සවි කර ගැනීමේ ස්පීකර් එකක් සවි කර ගන්න පුළුවන් ස්පේස් එක දීලා තියෙනවා. ඉතින් ඒ අවైలබල් එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඔහොමම අපි පිටිපස්ස සීට් එක ගැන කතා කරොත් පැසෙන්ජර් සීට් එක මෙන්න මේ වගේ අපිට ලොකු ඉඩක් ස්පේස් එකක් එක්ක ලබා දීලා තියෙනවා. මේ වගේ හොඳ කුෂන් කරපු හොඳ සීට් එකක් බලා ගන්න පුළුවන් අපිට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට තමයි මේ සීට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන පහසුවෙන් දෙන්නෙකුට අනිවාර්යයෙන්ම හොඳට ගමන් කරන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සේ සීට් එක මේ විදිහට දිගහැරලා තියෙද්දි හොඳ ඉඩක් බලා ගන්න පුළුවන්. අපි පිටිපස්සට ගිහිල්ලා බලමු මොන වගේ ඉඩක් තියෙනවද කියලා. පිටිපස්ස සීට් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ හොඳ ස්පේස් එකක් එක්ක ඒ වගේම හොඳ හෙඩ් රූම් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳ ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. දෙන්නෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් හොඳ ඉඩකඩක් මේ වාහනේ තියෙනවා කියලා කියන්න ඕන. ඒ වගේම යාළුවනේ ඉතින් මේ වාහනේ charging port එක මෙන්න මෙතන තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. මේකේ ports දෙකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ open කරගන්න පුළුවන් මේ ports දෙක. ඉතින් මේ තියෙන්නේ ඔයාලට fast charging වලට use කරන charging port එක. ඉතින් fast charge කරද්දී ඔයාලට මේක සාමාන්‍යයෙන් පරිම පැයක වගේ කාලයකදී සාමාන්‍යයෙන් full charge කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම home charge එකේදී සාමාන්‍යයෙන් අවුම පැය 5ක වගේ කාලයක් තමයි ගත වෙන්නේ මේ වාහනය සම්පූර්ණයෙන්ම charge කර ගැනීම සඳහා. ඒ වගේම ඉතින් මේ වාහනේ බැටරිය ගැන කතා කරද්දී මේ වාහනේ බැටරිය බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වාහනේ යට කොටසේ සීට් එක යට තමයි මේ වාහනේ බැටරිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බැටරියට ඔයාලට අවුරුදු 5ක වගකීම් කාලයක් ලබා දෙනවා. එහෙම නැත්නම් කිලෝමීටර් ලක්ෂයක වගකීම් කාලයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බැටරිය සඳහා ඉතින් මේ බැටරිය ඔයාලට සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩිස්චාර්ජ් වෙන සෙල් එක වෙනම රිප්ලේස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම බලද්දී මේ වාහනය සාමාන්‍යයෙන් පෙට්‍රල් එහෙම නැත්නම් ඩීසල් අනිකුත් වාහනවල අනිකුත් ත්‍රී වීල් හා සසද්දී ලොකු ඉතුරුවක් තියෙනවා කියලා කියන්න ඕනේ. මොකද අපිට සාමාන්‍යයෙන් පෙට්‍රල් වලට ඩීසල් වලට මාසිකව විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම එන්ජින් රිපෙයාර්ස්, එන්ජින් මේන්ටෙනන්ස් ගොඩක් එනවා. ඒ වගේම චැසි එකේ දිරුම්, ඒ වගේම පේන්ට් කරන්න ඕන, වෙනම ටෙන්ට්ස් ගහන්න ඕන. ඉතින් මේ වගේ ගොඩක් වැඩ තියෙනවා ආෆ්ටර් අපි මේක වාහනේ බයි කරාට පස්සේ. ඉතින් මේ වාහනේ ඉතින් එහෙම කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට ඉතින් මේ වගේ හොඳ වැලියබල් හොඳ ඩියුරබිලිටි එකක් තියෙන වගකීමක් තියෙන සාඩම්බර නිෂ්පාදනයක් ලංකාවේම නිර්මාණය කරමු. ලංකාවේ අපේ දේශීය ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කරපු හොඳම හොඳ ඒ වගේම ආඩම්බරෙන් කියන්න පුළුවන් හොඳ වාහනයක් කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් එහෙනම් මේ වාහනේ මිලදී ගන්න ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් අපි මේ වීඩියෝ එක බලලා කැමෝ ඔටෝ රිවිව් නාලිකාව හරහා මේ වීඩියෝ එක බලන ඔයාලට මේ වාහනය මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න. ඉතින් එහෙනම් මේ වාහනට අමතරව අපේ තව වාහනයක් තියෙනවා ඉලෙක්ට්‍රාටෙක් කාගෝ වර්ෂන් එක. ඉතින් මේ වාහනේ ඔයාලට පේනවා ඇති මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මෙන්න මේ විදිහට කම්ප්ලීට් කරපු ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් යතුරු මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මේ විදිහට එක වගේ ඔයාලට මෙන්න මේ විදිහට ඕපන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පේන ඇති මේකේ තියෙන ක්වොලිටි එක ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක අපේ සරල භාෂාවෙන් කිව්වොත් ලෙසටම තියෙනවා කියලා කියන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට පේන ඇති සාමාන්‍ය ඩෝ එකක් වගේ මෙතන ග්ලාස් එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඒක හුලං කවුලුවක් කියන්නේ මේක AC නැතත් ඔයාලට මේක පුළුවන් අවශ්‍ය වාතය ඇතුළට ලබා ගන්න එන මේ කවුලුව හරහා. සාමාන්‍ය අනිත් වෙළඳපොලේ අනිත් ත්‍රිරෝද රත හා සංසන්දනය කිරීමේදී ඔයාලට මේක බලද්දී අනිවාර්යෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේකේ තියෙන මේ ක්වොලිටි එක නිසා තමයි මේකේ වැලියු එකත් වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒකට අපි අනිවාර්යෙන් වැලියු එක දෙන්න ඕන. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පහළෙන් කමෙන්ට් කරන්න මේ වාහනය ගැන. ඉතින් මේක හොඳයි කියලා හිතනවා නම් වැලියබල් කියලා හිතනවා නම් ඔයා දෙන
ඉලට ඔයාලට මේකෙන් ඒ ගාන earn කරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් මෙන්න හොඳ choice එකක් අපි ඔයාලට ඉදිරිපත් කරන හොඳ option එකක් කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕන. හරි. ඒ වගේම යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ වාහනේ separate එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් වෙලාවට documents වගේ දේවල් include කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ part එකේ. ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් company එකකට වගේ මොකද delivery යන වාහනයකට වගේ ගොඩක් වැදගත් වෙනවා මේ cargo version එක. ඔනේ යාළුවනේ ඉතින් එහෙනම් අපි මේ වාහනේ රයිඩ් එකක් ගිහලා බලමු මොන වගේද feel වෙන්නේ කියලා. එහෙනම් අපි යමු ඉස්සරහට. ඉතින් මේකේ අපි මුලින්ම මම දැන් වාහනේ start කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මේ බටන් එක මේ බටන් එක අපිට පුළුවන් මේ moods මාරු කරන්න. මෙතන normal තියෙනවා, eco තියෙනවා. ඒ වගේම ඔයාලට මාරු වෙන්න පුළුවන් sport mood එකට. ඔයාලට පේනවාද දැන් රතු පාට sport mood එකක් තියෙනවා. එහෙනම් අපි දැන් sport mood එකේ ඉන්නේ. අපි යන් ඉස්සරහට ගිහලා බලමු. හරි. ඔන්න drive mood එකේ තියෙන දැන් යන්න තමයි තියෙන්නේ. right අපි යන් ඉස්සරහට accelerate කරනකොට මේ වගේ වේගෙන් pick up වෙනවා. ඔයාලට පේනවා ඇති. හොඳ pick up එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් මේ වාහනේ. ඒ වගේම මෙහෙම accelerator අතහැරියට පස්සේ මේ විදිහට regenerative brake on වෙලා වාහනේ ඔටෝම මේ විදිහට slow වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම විදිහට signal එක දාලා අපි මේ විදිහට turn කරලා බලමු. විදිහට මේ signal එක on කරද්දි මෙන්න මේ විදිහට sound එකක් එනවා බලා ගන්න පුළුවන්. හරි. මම දැන් මේක reverse කරන්න යන්නේ brake කරා. මෙන්න මෙතන දැන් අපි ඉන්නේ drive mood එකේ. drive mood එකෙන් අපි neutral mood එක. එතනින් පස්සේ reverse mood එකට දාලා මේ විදිහට reverse කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට පහසුවෙන්ම reverse කර ගන්න පුළුවන්. අර නැමෙන්න කරන්න අවශ්‍ය නැහැ රිවර්ස් ගියර් එක අපිට මෙතන ඩෑෂ්බෝඩ් එකේම දීලා තියෙන නිසා. හරි අපි දැන් යමු ඉස්සරහට එන. මේ විදිහට මුඩ් එක මාරු කරා. බ්‍රේක් එක පාගලා අපි ඔන්න ඉස්සරහට යමු. මේ විදිහට ගොඩක් හොඳ කම්ෆර්ටබල් එකක්. ඒ වගේම ගැස්සීම් වලින් ගොඩක් අඩු වාහනයක්. ඒ වගේම හොඳ සැප පහසුවක් තියෙනවා. කාර් එකක වගේ යන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන අර ස්ටියරින් වීල් එකක් තියෙනවා නම් තනිකරම කාර් එකක් තමයි. මේ විදිහට අපිට හොඳ ටර්න් පහසුවෙන් ටර්න් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ පොඩි ඉඩකදී වුණත් අපිට වාහනය සම්පූර්ණයෙන් මේ විදිහට හරවා ගැනීමේ හැකියාව තියෙනවා. ලොකු ටර්නින් රේඩියස් එකක් නැහැ. රයිට්. මෙන්න මේ වගේ හොඳ පිකප් එකක් බලා ගන්න පුළුවන් යාළුවනේ. දැන් පැයට කිලෝමීටර් 25ක වේගයෙන් ගමන් කරනවා. ඔයාලට පේනවා ඇති 28යි 30යි. රයිට්. මෙතන ඉඩම අධි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේ විදිහට නවත්තා ගැනීමේ හැකියාව තියෙනවා. right ආය අපි neutral mode reverse mode දැම්මා මේ විදිහට reverse කරා right එහෙනම් යන් යාළුවනේ ඉස්සරහට මෙන්න මේ විදිහට ගොඩක් හොඳ pick up එකක් බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට පේන්නේ නැති ඉතින් මේකේ ඊටාම හොඳ එක්ස්පීරියන්ස් එකක් මම ගත්තා මේ වාහනේ. ඉතින් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම මාවලස්. ඉතින් මේ වාහනේ ඔයාලත් ඇවිල්ලා ඩ්‍රයිව් කරලා ටෙස්ට් රයිඩ් එකක් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලට මේ වාහනේ අනිවාර්යයෙන්ම ගන්නම හිතනවා. ගෙදර ගෙනියන්නම හිතන වාහනයක්. ඉතින් මේ වාහනේ ඉතින් තවත් වැඩියෙන් කතා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැම්ම කෝල් එකක් ගන්න 15 නම්බර් එකට කෝල් එකක් කරන් ඔයාගේ වාහනේ එහෙම නැත්නම් ප්‍රී ඕඩර් එක දැම්ම බුක් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එනම් අපේ දේ අගයමු අපේ දේ අනිවාර්යයෙන්ම රැකගමු. ඉතින් මේ ආයතනයේ ඔයාලට ලොකු සේවාවක් සපයනවා. ඉතින් මේ වගේ වාහනයක් නිර්මාණය කළා. ඉතින් අපි මේ වේගා ඉනෝවේෂන් ආයතනයට ඉතින් උදව්වක් විදිහට අපි ඔයාලට මේ වාහනය මිලදී ගන්න ආරාධනා කරනවා. මේ වාහනේ ඇත්තටම හොඳ වාහනයක්. ඉතින් මේක ලංකාවේ දේශීය නිෂ්පාදනය කරපු අපේ දේශීය මිනිසුන්ගෙන් විසින්ම නිර්මාණය කරපු දේශීය තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කරපු වාහනයක්. ඉතින් මේ ආයතනයේ දැක්ම විෂන් එක විදිහට තියෙන්නේ. ඉතින් අපේ සහෝදර සහෝදරයන් නැත්නම් අපේ ශ්‍රමය භාවිතා කරලා අපේ තාක්ෂණය භාවිතා කරලා අපේ රටට අපේ රටෙන් පිට රටකට වාහනයක් එලි දක්වන එක. ඉතින් ඒකට අපි සපෝට් එකක් දෙමු ලංකාවේ පුරවැසි විදියට. ඉතින් මේ වාහනය ගැන අඩුපාඩු තියෙන්න පුළුවන්, මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ කෙසේ වෙතත් ඉතින් මේ වාහනේ තියෙන වැලියු එක නම් අනිවාර්යයෙන්ම
කියලා නිම කරන්න බෑ යාළුවනේ. ඉතින් ඔයාලා මේ වාහනේ ක්වොලිටි එක, ඒ වගේ මේ වාහනේ වැදගත්කම සහ මේ වාහනේ තියෙන වාසි ගොඩක් දකින්න ඇති. ඉතින් අවාසි වලට වඩා ගොඩක් වාසි තමයි මේ වාහනේ තියෙන්නේ. ඉතින් මේක ඉලෙක්ට්‍රික් වාහනයක් ගොඩක් දුර යන්න බෑ කියන ප්‍රශ්නේ තිබ්බා. නමුත් කිලෝමීටර් 150ක රේන්ජ් එකක දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මම හිතනවා බිස්නස් කරන ඔබට අනිවාර්යෙන් මේ වාහනේ ගොඩක් වටිනවා. ඉතින් සාමාන්‍ය ඉදිරියදා ටවුන් එකට යන්න පොඩි බිස්නස් වලට මේ වාහනේ යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකට මේ වාහනේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් අය අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරලා මේ වාහනේ ගතට කිසිම පාඩුවක් නැහැ කියලා අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහනයක් කියලා කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මේ වාහනේට ගොඩක් ඉන්ට්‍රෙස්ට් නම් මේ වාහනේ මිලදී ගැනීමේ ආසාවක් තියෙනවා නම් ඉතින් පහළ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඉතින් කෝල් එකක් දීලා මේ වාහනේ ඔයා අදම ප්‍රී ඕඩර් එකක් දාලා වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe button එකත් press කරලා bell button එකත් press කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි වීඩියෝ එක දාපු ගමන් ඔයාට අපේ අලුත්ම වීඩියෝ එක බලා ගන්න පුළුවන් මේ වගේ. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න යාළුවනේ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන හැමෝටම අයබෝවන්.